හෙලෝ කොහොමද ඉතින් ඔයාලට අද මම ඔයාලව එක්කගෙන යනවා ලස්සන හයික් එක. ඉතින් මේ හයික් එක අවසානයේ සුපිරි view එක බලන්න කැමති අය විතරක් වීඩියෝ එකේ ඉන්න. පයින් යන්න වෙනවා. ඔව් ඒ පයින් යන්න වෙනවා. බුදු අම්මේ. පාර සම්පූර්ණයෙන් ගිහිල්ලානේ. ඔබට මේ ඉතින් කන්නේ විස්කාක ලුණාටෝ සමයේ. වර්ෂයක් 2000 ගියදී අර තියෙන ඉතුරු කැල පහතේ. අපේ බැලේ යද්ද? තව මීටර් 500ක් විතර යන්න තියෙන්නේ. ගල ගියන්නේ ගලත් එක්ක තමයි ගිහිනලා තියෙන්නේ. අර තියෙන ලයිට් කනවා කන්ද පාමුලද? ඒත් මෙච්චර වතුර පාරක් කොහෙන්ද මං ආවේ? මේ යාග තමයි තියෙන්නේ ගල උඩ. අපි මුලින්ම යන ප්ලෑන් කරේ තැම්පානට. තැම්පානට යන පාර සම්පූර්ණයෙන්ම කඩාගෙන පහළට ගිහිල්ලා. ඒක නිසා අපි ගමන වෙනස් කරා. එහෙනම් අපි යමු පහංගල හයික් එකට. පහංගල තියෙන කුරුණෑගල රිදීගම රිදී විහාරස්ථානයේ මැද්දෙන් තමයි පහංගලට යන පාර තියෙන්නේ. අපි රිදී විහාරයේ වැඳ පුදාගෙනම පහංගලට යමු. රිදී විහාරයේ ඉඳලා පහංගලට කිලෝමීටර් 1ක් තියෙනවා යන්න. අපි ඉතින් පොඩ්ඩක් වෙලා ඉඳලා ගමන පිටත් වුණා. පාර හොයාගන්න අමාරු නැහැ. ටික දුරක් යනකම් පාරට කැට අරලලා තියෙනවා. ඊට පස්සේ පඩිපෙළ දිගේ උඩට නගින්න තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙන මුල්ගල් මැදින් යාමක් තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් කැලෑවක් මැද්දෙන් දවල් 1ට 2ට වුණත් හරිම කූල් එකේ නගින්න පුළුවන්. සනීප හුළඟකුත් එක්ක. උඩට යන්න හුළඟ වැඩි වෙනවා. හුලන් සද්දෙත් එන්න වැඩි වෙනවා. අපි ගියේ පොහොය දවසක නිසා ගොඩක් පිරිසක් මේ හයික් එකට එකතු වෙලා හිටියා. මේ හයික් එක විනාඩි 10කින් 15කින් විතර ලේසියෙන්ම කරන්න පුළුවන්. ඒක නිසා ඕනෙම කෙනෙකුට යන්න පුළුවන්. රිදී විහාරය බලන්න ආවොත් අනිවාර්යයෙන්ම යන්න. මේක අවසානයේ තමයි ලස්සනම දේ බලා ගන්න තියෙන්නේ. පහන්ගල නගින්න පටන් ගන්න තැන බෝඩ් එකේ තියෙනවා ආරක්ෂාවට හැකි සෑම අවස්ථාවකම ගයිඩ් කෙනෙක්ගේ සහාය ලබා ගන්න කියලා. නමුත් පොහොය දවසක වගේ ආවොත් ඔයාලට ඒම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද රිදී විහාරස්ථානයට එන හැමෝම වගේ මේ සුන්දරත්වය විඳින්න පොලිමේ එනවා. ඒක නිසා ආරක්ෂාව ගැන නම් පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නැහැ ඒ දවස්වල.
කොහොම හරි අපි ආපු දවසේ නම් හවස 6 විතර වෙනකම් මේ හයික් එක කරා සෑහෙන පිරිසක්. ඒ වගේම තමයි මේ වගේ පරිසරයකට ඔයාලා එනවා නම් මේ පරිසරයට හානි වෙන කිසිම දෙයක් කරන්න එපා. සුන්දරත්වයේ විතරක් විඳගෙන යන්න පුරුදු වෙන්න. කුරුණෑගල ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 20ක් වගේ දුරක් තමයි මේ පහන්ගලට තියෙන්නේ. ඉතින් රිදීගම ආවොත් ඔයාලට පහන්ගල විතරක් නෙවෙයි. ඒ අපට තියෙන රම්බොඩගල්ල විහාරය, බතලගොඩ වැව, තැම්පාන ජලාශය, රිදී විහාරය, පාන්ගල මේ වගේ තැනුත් බලාගෙනම යන්න පුළුවන්. ඔන්න ඉතින් අපි view point එකට ආවා. බලන්නකො ඒ view එකේ ලස්සන. මුළු පළාතම කඳු යායකින් වට වෙලා කොළම කොළ පාටයි. කොළම කොළ පාට විතරයි පේන්නේ හැමතැනම. මෙතන ගහගෙන යන තරම් හුලඟ තියෙනවා. මාරම සනීපයි. ඔයාලත් පොඩ්ඩක් අහගෙන ඉන්නකෝ ඒ හුලන් සද්දේ. ඔය ඈතින් පේන වැව තමයි බතලගොඩ වැව. පිටින් උඩට ආවට පස්සේ පුංචි වැහි පොදකුත් ගියා. මේ පුංචි ලෝකාන්තයේ ඉඳන් අපට කුරුණෑගල, මාතලේ, මහනුවර දිස්ත්‍රික්කයේ පෙන්වන කඳුවැටි පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඒ වගේම බතලගොඩ වැවේ ලස්සනත් බලන්න පුළුවන්. මේ වගේ තැනකට ආවහම ඉතින් යන්න නම් හිතෙන්නේ නැහැ. අපි මෙතන සෑහෙන වෙලාවක් හිටියා. කොහොම හරි මෙතන යද්දී හවස 6ට විතර ඇති. පේනවනේ ඉතින් ඇවිත් ඉන්න සෙනගගොඩ කුරුණෑගල තියෙන ලස්සනම view point එකක් තමයි පහංගල කියන්නේ.
හයික් එක ඉවර වෙලා එද්දී අපට හම්බුණා පොඩි වැවක්. ඒකේ මාළුව පිරීලා හිටියා. බෝට් රයිඩ් යන්න පොඩි බෝට්ස් දෙක තුනකුත් තිබුණා. මෙතන මාළු දෙනවා මාළුන්ට. කට්ටිය අපිත් ඉතින් පොරි පැකට් දෙක තුනක් අරගෙන මාළුන්ට දුන්නා. ඒ මාළු නම් පොරි කිලෝ එකක් දීලවත් ඒ මාළුන්ට පිරිමහන්න බෑ ඇත්තම කිව්වොත් එහෙම. දෙන පමාවට කාලා ඉවරයි. රිදී විහාරට එන ඔයාලටත් මේ තැන අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඔයාලට ඉතින් කැමති නම් මේම මාළුන්ට පොරි දෙන්න පුළුවන්. ලෝක කබඩිය උන් අතර ඉන්න. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. අපේ ගමනත් ඉවරයි. වීඩියෝ එකට කැමති නම් subscribe කරගෙනම යන්න.